වාහනයක් ගන්නවා කියන්නේ ලංකාවේ අපිට එච්චර ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් අයට වාහනයක් ගන්න සම්පූර්ණ මුදලම අතේ නැහැ. ඒ නිසා ලීස් එකක් හරි ලෝන් එකක් හරි ගන්නම වෙනවා. ඉතින් වාහනයක් ගනිද්දී ඒකට ගන්න ලීස් එකක්ද ලෝන් එකක්ද කියන තීරණය වැරදුනොත් ඔබට අවුරුදු 5ක් හෝ 7ක් තිස්සේ නිකරුණේ මුදල් නාස්ති කරන්න සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් හිතන්නේ ලීසින් එකක් ගත්තත් ලෝන් එකක් ගත්තත් අවසානයේ වෙන්නේ එකම දේ කියලා. ඒත් ඇත්තටම මේ ක්‍රම දෙකේ ලොකු වෙනස්කම් තියෙනවා. ඒ නිසා වරද්ද ගන්න කලින් මේ වීඩියෝ එක බලලා තේරුම් අරන් තීරණය ගන්න. මේ වීඩියෝ එකෙන් මෙන්න මේ දේවල් අපි විස්තර සහිතව කතා කරනවා. ලීසින් එකකදී සහ ලෝන් එකකදී වාහනයේ අයිතිය සහ නීතිමය පසුබිම කොහොමද වෙනස් වෙන්නේ? ලීසින් එකක් ගන්නකොට ගෙවන්න වෙන මුද්දර ගාස්තු කිසිම උකසක්, ඒ කියන්නේ මෝගේජ් එකක් නැතුව පර්සනල් ලෝන් එකක් කරහා වාහනයක් ගන්න ක්‍රමය, අලුත්ම මහ බැංකු නීතිවලට අනුව ලීසින් සහ ණය ලබා ගන්න පුළුවන් සීමාවන්, ලීසින් එකකදී සහ ලෝන් එකකදී පොලිය සහ මාසික වාරික ගණනය කරන විදිහ, ඒ වගේම early settlement සහ residual payments ගැනත් අපි කතා කරනවා. වීඩියෝ එක අවසානයේ වෙනකම් බැලුවොත් වාහනයක් ගන්න ලීසින් හරි ලෝන් හරි දාන්න කලින් ඔබ දැනගත යුතු සියලුම දේවල් ඔබට දැනගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු අයිතිය ගැන. මේක තමයි ලීසින් සහ ලෝන් අතර තියෙන ප්‍රධානම නීතිමය වෙනස. ලීසින් එකකදී ඇත්තටම වෙන්නේ බැංකුව වාහනය මිලදීගෙන ඔබට ඒක කුලියට දෙනවා වගේ වැඩක්. ඒ නිසා වාහනේ පොතේ එහෙමත් නැත්නම් CR එකේ පරම අයිතිකරු එහෙමත් නැත්නම් ඇබ්සලූට් ඕන විදිහට සටහන් වෙන්නේ බැංකුවේ නම. නීතිමය පැත්තෙන් ගත්තොත් මේකේ තියෙන ලොකුම අවාසිය තමයි ඔබ ලීසින් එක ගෙවලා ඉවර කරනකම් වාහනේ සම්පූර්ණ අයිතිය ඔබට නැතිවීම. හැබැයි ඔබ වාහන නායකට එහෙමත් නැත්නම් වෙහිකල් ලෝන් එකකට ගියොත් වාහනය මිලදී ගන්න මොහොතේ ඉඳන්ම එහි අයිතිකරු ඔබයි. බැංකුව එහෙමත් නැත්නම් ලීසින් කම්පැනි එක කරන්නේ ඒ වාහනයට උකස් කරයක්, ඒ කියන්නේ මෝගේජ් එකක් ඇතුළත් කරන එක විතරයි. ඒ කියන්නේ ඔබ ණය ගෙවන තෙක් වාහනය විකිණීමට බැරි වෙන විදිහට පොතේ සටහනක් යොදන එක. ලීසින් වලදී අයිතිය බැංකුව සතු වීම නිසා ඔබ වාරික ගෙවීම පැහැර හැරියොත් නඩු මගට යන්නේ නැතුවම වාහනය පවර ගන්න බැංකුවට නීතියෙන් අවසර තියෙනවා. සාමාන්‍යයෙන් මාසික වාරික 3කට වඩා නොගෙවා හිටියොත් බැංකුවට පුළුවන් වාහනය අත්පත් කරගන්න. ඒ කියන්නේ සීස් කරන්න. ඒත් ලෝන් එකකදී අයිතිය ඔබ සතු නිසා බැංකුවට ඒ තරම් ලේසියෙන් වාහනය පවර ගන්න බෑ. මේකට අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න බැංකුවට සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරමු ලීසින් වලට අදාළ වෙන ගොඩක් අය නොදන්න වියදමක් වෙන මුද්‍ර ගාස්තු ගැන. ලංකාවේ නීතියට අනුව ලීසින් ගිවිසුමක් අත්සන් කරනකොට රජයට මුද්‍ර ගාස්තු ගෙවන්න ඕනේ. ඒත් වාහන ණය වලට මේ මුද්‍ර ගාස්තු අදාළ වෙන්නේ නැහැ. ලීසින් වලදී මුද්‍ර ගාස්තුව ගණනය කරන්නේ ඔබේ මාසික වාරිකය මුළු වාරික ගණනින් වැඩි කරලා ඒ එන මුළු එකතුවෙන් 102ක් විදිහට. අපි උදාහරණයක් බලමු. ඔබ ලක්ෂ 70ක ලීසින් එකක් අවුරුදු 5කින්, ඒ කියන්නේ මාස 60කින් ගෙවන්න ගන්නවා කියලා හිතමු. එතකොට ඔබේ මාසික වාරිකය රුපියල් 1,35,000ක් වෙනවා කියලා හිතන්න. එතකොට මුළු වාරිකවල එකතුව වෙන්නේ රුපියල් 1,35,000 වැඩි කිරීම 60. ඒ කියන්නේ රුපියල් 1,81යි. ඒ අනුව මුද්දර ගාස්තුව වෙන්නේ රුපියල් 1,81 වැඩි කිරීම 102. ඒ කියන්නේ රුපියල් 1,62,000යි. මේ රුපියල් 1,62,000 ඔබ වාහනය ගන්න වෙලාවෙම අතින් ගෙවන්න ඕනේ. ලෝන් එකකට ගියා නම් මෙහෙම මුද්දර ගාස්තුවක් කියලා දෙයක් නැහැ. ඒ නිසා ලීසින් එකක් ගන්න කලින් මේ මූලික වියදම ගැන දෙපාරක් හිතන්න. තව දෙයක්ත් තියෙනවා. සාමාන්‍යයෙන් ලීසින් එකක් ගනිද්දී ඒකේ පළවෙනි වාරිකයත් ලීස් එක ගන්න දවසේම ගෙවන්න ඕනේ. එතකොට මුද්දර ගාස්තු වලට අමතරව පළවෙනි වාරිකයට අවශ්‍ය මුදලත් ඔබේ අතේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ උදාහරණයේ හැටියට නම් රුපියල් 1,62,000ක් සහ රුපියල් 1,35,000ක්. ඒ කියන්නේ රුපියල් 2,97,000ක් පළවෙනි දවසේම ගෙවන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ලීසින් එකක් ගත්තත් ලෝන් එකක් ගත්තත් තව අමතර සුළු මුදලක් සෙටප් ෆී එකක් විදිහට බැංකුව අය කරනවා. ඒ කියන්නේ ලීසින් එක හරි ලෝන් එක හරි දෙද්දි බැංකුවට වැය වෙන වියදම පියවා ගැනීමක් විදිහට මෙම ගාණක් අය කරනවා. මේකටත් මුදල් අතේ තියෙන්න ඕනේ. සමහර බැංකු සහ ලීසින් සමාගම් ඔබට වාහනයක් මිලදී ගැනීමට පෞද්ගලික ණයක් එහෙමත් නැත්නම් පර්සනල් ලෝන් එකක් දෙනවා. මේක වෙහිකල් ලෝන් එකකට වඩා වෙනස්. මෙතනදී තියෙන ලොකුම වාසිය තමයි නිදහස.
පර්සනල් ලෝන් එකක් කරහා වාහනයක් ගන්නකොට වාහනයේ පොත බැංකුවේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම වාහනයේ පොතේ බැංකුවේ නම පරම අයිතිකරු විදිහටවත් උකස්කරයක් විදිහටවත් සටහන් වෙන්නේ නැහැ. වාහනේ සම්පූර්ණයෙන්ම නිදහස්. ඔබට ඕනම වෙලාවක බැංකුවෙන් අහන්නේ නැතුව වාහනය විකුණන්න පවා පුළුවන්. මේ ක්‍රමයේ වාසි අවාසි තියෙනවා. වාසි වෙන්නේ මෙන්න මේ දේවල්. මුද්දර ගාස්තු නැහැ. වාහනේ පොත ඔබේ අතේ තියෙන්නේ. ඕනම වෙලාවක විකුණන්න පුළුවන්. අවාසි වෙන්නේ බැංකුවකට පෞද්ගලික ණයක් විදිහට ලබා දෙන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. ඔබේ වැටුපට අනුව ඒ උපරිම ණය මුදල වාහනය මිලදී ගැනීමට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඉතින් ඔබේ වැටුපට ලොකු ණයක් ගන්න පුළුවන් නම් පර්සනල් ලෝන් එකකට යන එක වැඩි නිදහසක්. එහෙමත් නැත්නම් වැඩි ෆ්‍රීඩම් එකක් ලබා දෙන ක්‍රමයක් වෙනවා. ඔබ ලීසින් එකක් හරි ලෝන් එකක් හරි ගන්නකොට ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම අතින් දාන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ කිසිම මූල්‍ය ආයතනයකින් වාහනයේ මිල සම්පූර්ණයෙන්ම ලබා ගන්න ඔබට බෑ. ඔබ යම්කිසි ප්‍රතිශතයක් අතින් දාන්න ඕනේ. මේකට කියන්නේ loan to value ratio. එහෙමත් නැත්නම් කෙටියෙන් LTV. LTV එක කීයද කියලා තීරණය වෙන්නේ මහ බැංකු විධාන මතයි. දැනට පවතින LTV සම්බන්ධ තොරතුරු තියෙන්නේ 2025 ජූලි 17 වෙනිදා නිකුත් කරපු 2025 අංක 2 දරන මහ බැංකු විධානය. මේ මහ බැංකු විධානයේ විවිධ වාහන වර්ගවලට වෙන වෙනම LTV සඳහන් කරලා තියෙනවා. මේ දවස්වල ගොඩක් දෙනෙක් brand new වාහන මිලදී ගන්න උනන්දු නිසා brand new වාහන වලට අදාළ LTV සීමාවන් දැනගෙන ඉන්න එක වැදගත්. ඉලෙක්ට්‍රික් නොවන පෞද්ගලික brand new car SUV සහ van සඳහා LTV එක 50%යි. ඒ කියන්නේ ලක්ෂ 100ක වාහනයකට ඔබට ලීසින් හරි ලෝන් හරි ගන්න පුළුවන් වෙන්නේ ලක්ෂ 50ක් විතරයි. පෞද්ගලික brand new electric car SUV සහ van සඳහා LTV එක 90%යි. ඔබට අතින් ගෙවන්න වෙන්නේ 10%යි. brand new electric නොවන 3-wheeler වලට 25%යි. brand new electric 3-wheeler වලට 90%යි. මේ වගේ අනිත් වාහන වර්ග වලට ඒ වගේම brand new නොවන පරණ වාහන වලටත් වෙන වෙනම සීමාවන් දාලා තියෙනවා. වැඩිදුර විස්තර සඳහා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් මේ විධානය කියවලා බලන්න. මේකේ ලින්ක් එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. මේ විස්තර ඔබේ බැංකුවෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු ලීසින් සහ ණයවලදී වාරික සහ පොලිය හැදෙන විදිහ සහ ඒවා වල වෙනස්කම්. ලීසින් වලදී ඔබට ගෙවන්න වෙන්නේ ස්ථාවර වාරිකයක්. එහෙමත් නැත්නම් ෆික්ස්ඩ් ඉන්ස්ටෝල්මන්ට් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ කාලය තුලදීම වාරික මුදල එකම ගාණක් තමයි තියෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. මෙතනදී වෙන්නේ මුළු මුදලටම අදාළ පොලිය සම්පූර්ණ කාලයටම එකවර ගණනය කරලා ඒක මාස ගණනට සමානව බෙදන එක. ඊළඟට වාහන ණය සහ පෞද්ගලික ණය සඳහා වාරිකය හැදෙන හැටි ගැන කතා කළොත් මේ ණයවලටත් බැංකුව ඔබට ස්ථාවර වාරිකයක් දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සමහර විට ස්ථාවර නොවන ඒ කියන්නේ එන්න අඩු වෙන වාරිකයක් දෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම කල්යද්දී අඩු වෙන විදිහට වාරිකය දෙන ක්‍රමයට කියන්නේ හීනවන ශේෂය මත පොලිය. එහෙමත් නැත්නම් reducing balance method කියලා. ඔබේ බැංකුව මේ දෙකෙන් ඔබට කැමති ක්‍රමයක් තෝරගන්න ඉඩ දෙන අවස්ථාවක් තියෙනවා. ලීසින් වලදී මේ ක්‍රමය ඔබට ගන්න ලැබෙන්නේ නැහැ. ලීසින් වලදී තියෙන්නේ ස්ථාවර වාරික විතරයි. මේ ක්‍රම දෙකේම වාසි අවාසි තියෙනවා. ස්ථාවර වාරික වලදී තියෙන වාසියක් තමයි ඔබ මුලදිම දන්නවා සම්පූර්ණ කාලයටම වාරිකය කීයක් වෙනවද කියන එක. ඒ අනුව අනිත් වියදම් සැලසුම් කරගන්න ඔබට පුළුවන්. අවාසියක් තමයි මේ ක්‍රමයේදී සම්පූර්ණ කාලය පුරාවටම ගෙවන සම්පූර්ණ පොලි මුදල එකතු කරලා බැලුවොත් ඒ පොලි මුදල reducing balance method එකේදී ඒ හා සමානම ණය මුදලකට ගෙවන්න වෙන සම්පූර්ණ පොලි මුදලට වඩා වැඩි වෙන එක. ඊළඟට reducing balance method එකේ තියෙන වාසි වෙන්නේ වාරිකය එන්න අඩු වෙනවා. ඒ වගේම කලින් කිව්ව විදිහට ස්ථාවර වාරික ක්‍රමයේදී ගෙවන්න වෙන සම්පූර්ණ පොලි මුදලට වඩා මේ ක්‍රමයේදී ගෙවන්න වෙන සම්පූර්ණ පොලිය අඩුයි. අවාසියක් තමයි ස්ථාවර වාරික ක්‍රමයේදී මුල් වාරිකවලදී සැලකිය යුතු ලොකු මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලොකු ගාණකින් පටන් අරන් තමයි එන්න අඩු වෙගෙන යන්නේ. ඒ වගේම ලීසින් සහ ණය අතර පොලි අනුපාතවල තියෙන පුළුවන් වෙනස්කම් කීපයකුත් තියෙනවා. ලීසින් වලදී පොලි අනුපාතය ස්ථාවරයි. සම්පූර්ණ කාලය පුරාම එකම පොලි අනුපාතයක් තමයි තියෙන්නේ. ණයවලදී ස්ථාවර පොලි අනුපාතයක් ලැබෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට විචල්්‍ය පොලි අනුපාතයක් ඒ කියන්නේ ෆ්ලෝටිං ඉන්ට්‍රෙස්ට් රේට් එකක් ලැබෙන්නත් පුළුවන්. සමහර විට බැංකුව මේ දෙකෙන් ඔබට කැමති ක්‍රමයක් තෝරගන්න ඉඩ දෙන්නත් පුළුවන්. තව දෙයක් තමයි සාමාන්‍යයෙන් ලීසින් වල පොලි අනුපාත වලට වඩා ලෝන් වල පොලි අනුපාත 1%, 2% විතර වැඩි වෙන්න පුළුවන්. බොහෝ දුරට ලීසින් වලදී පමණක් දකින්න ලැබෙන විශේෂ දෙයක් තමයි residual payments කියන්නේ. මේකෙදි වෙන්නේ ඔබ ගන්න ලීසින් මුදලේ යම් කොටසක්
උදාහරණයක් විදිහට 20%ක් නැත්නම් 30%ක් වගේ ලොකු ප්‍රමාණයක් ලීසින් එකේ අවසානය වෙනකම් ගෙවන්නේ නැතුව ඉතුරු කරලා තියෙන එක. එහෙමත් නැත්නම් 20%ක් 30%ක් වගේ කොටසක් ලීසින් එකේ අන්තිම වාරිකය විදිහට දාලා තියෙන එක. මේකේ තියෙන වාසිය තමයි මේ ක්‍රමයෙන් ඔබේ මාසික වාරිකය ගොඩක් අඩු වෙනවා. නමුත් මතක තියාගන්න ගෙවීම් කාලය අවසානයේදී ඉතිරි කරපු ලොකු මුදල එහෙමත් නැත්නම් රෙසිඩුවල් පේමන්ට් එක එකවර ගෙවන්න සිද්ධ වෙනවා. ගෙවීම් කාලය අවසානයේ වාහනේ විකුණලා ලීසින් එක ඉවර කරන්න හිතන් ඉන්න අයට මේක ගැලපෙනවා. එහෙම නැත්නම් එදාට ඒ සල්ලි නැති වුණොත් වෙන්නේ නැවතත් ඒ මුදලටම ලෝන් එකක් දාන එක. මේ ක්‍රමය මාසික වාරිකය අඩු කරගන්න හොඳ ක්‍රමයක්. හැබැයි මේකේ තියෙන අවාසිය තමයි ලොකු රෙසිඩුවල් පේමන්ට් එකක් තියාගත්තාම ලීසින් එකට සම්පූර්ණ කාලය පුරා ගෙවන්න වෙන සම්පූර්ණ පොලිය සෑහෙන ලොකු ප්‍රමාණයකින් වැඩි වෙන එක. ඒ කියන්නේ මේකෙන් ඔබට වැඩි පොලි බරක් එකතු වෙනවා. ඊළඟට අපි හිතමු ඔබට ලීසින් එක හරි ලෝන් එක හරි කලින් ගෙවලා ඉවර කරන්න අවශ්‍ය වුණා කියලා. ඒ කියන්නේ early settlement එකක් කරන්න ඕන වුණා කියලා. ලීසින් සහ ලෝන් කියන මේ දෙකේම මේ සඳහා අවස්ථාව දීලා තියෙනවා. හැබැයි early settlement වලදී බැංකුව ඒකට වෙනම ගාස්තු අය කිරීමක් කරනවා. ඒ වගේම ඔබ අරන් තියෙන ලීසින් එකක්ද ලෝන් එකක්ද කියන එක මත ඒ ගාස්තු එහෙම නැත්නම් early settlement fees වෙනස් වෙනවා. මෙතනදී මෙහෙම early settlement fee එකක් අය කරන්නේ ඔබ කලින් ගෙවා අවසන් කරන එකෙන් බැංකුවට හරි ලීසින් කම්පැනියකට හරි ඉදිරියේදී අහිමි වෙන පොලි ආදායම යම්තාක් දුරකට හරි පියවා ගැනීමක් විදිහටයි. ඉතින් ලීසින් වල early settlement fee එක සාපේක්ෂව වැඩි. ගොඩක් වෙලාවට ලෝන් එකකට වඩා වැඩි මුදලක් ලීසින් එකක් early settle කරද්දී ගෙවන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබට early settlement එකකදී වැඩිම වාසියක් ලැබෙන්නේ වාහන ණය හෝ පෞද්ගලික ණය වලිනුයි. අද අපි කතා කරපු හැම දෙයක්ම බැලුවහම ලෝන් වල මුද්දර ගාස්තු නැති වුණත් ලෝන් වල පොලි අනුපාතය ලීසින් වලට වඩා තරමක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ වැඩිපුර පොලියෙන් අර මුද්දර ගාස්තු වාසිය නැති වෙලා යනවද කියන එක ඔබම ගණනය කරලා බලන්න ඕන දෙයක්. ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමයි වාහනයක් ගන්න කලින් ඔබේ බැංකුවෙන් එහෙමත් නැත්නම් ලීසින් කම්පැනියකින් නිවැරදි වාරිකය පොලි අනුපාත සහ සියලුම වියදම් අහලා දැනගෙන තමන්ගෙම ගණනය කිරීමක් කරන එක. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි බැංකුවල පොලියට වඩා ලීසින් කම්පැනිස් වල පොලිය සාමාන්‍යයෙන් වැඩි. ඒ නිසා බැංකුවකින් ලීසින් එකක් හරි ලෝන් එකක් හරි ගන්න එක ලීසින් කම්පැනියකකින් ලීසින් එකක් හරි ලෝන් එකක් හරි ගන්නවට වඩා සෑහෙන ලාභයි. ඉතින් ඔබේ අවශ්‍යතාවය මත සහ වියදම් කිරීමේ හැකියාව මත නිවැරදිම තීරණය ගන්න මේ තොරතුරු උදව් වෙයි කියලා අපි හිතනවා. මේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ සියලුම ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න සූදානම්. Voice Up SL YouTube channel එකෙන් අපි උත්සාහ කරන්නේ ඔබට බුද්ධිමත් තීරණ ගන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙන එක. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.